තෙරුවන් සරණයි හැම දිනාටම. මේ තියෙන කරපිංච, මෙහි තියෙන ඇති වෙන කරපිංච. මේ තියෙන ගහ කරපිංච නම් ආයි ඇති වෙන්නම තියෙනවා. මේවා කන්න පුළුවන් ඇත්තටම හොඳට මේ කොටලා ගොරක පොඩ්ඩක් දාලා දිහියඹුල් ටිකක් දාලා ලුණු පොඩ්ඩක් දාවනම් මේකට මේ ෆැටි ලිවර් වලට ගොඩක් හොඳ මේ ආහාරයක්. කෑමත් එක ගන්න පුළුවන් කොටලා පොඩියට හදලා ෆ්‍රිජ් එකේ වගේ තියාගත්තා නම් මේවා ආහාරයට ගන්න පුළුවන්. කරපිංච නම් මෙහි ඕන තරම් හැදෙනවා. මේවායින් ඉතින් ප්‍රයෝජනයක් ගන්න ඕන. කරපිංච තියෙන බුලත් හැදෙනවා. ඔය තියෙන අපේ බුලත් මේක. ඊට පස්සේ තියෙන මේ මොනවද? තිබ්බටු මේ තියෙන. මේ තිබ්බටු එක මෙහි ඉබෙත් හැදෙනවා. අපි හිතවන්නේ නමුත් මේ ඉබේ හැදෙන මේ කිලෝ එකක් රුපියල් 200 ගණන් වලට යනවා අනිවාර්යෙන් 200 300 400 ගණන් වලට යන දවසුත් තියෙනවා. ඒ තරම් මේ තිබ්බටු එක වටිනවා. හොඳ ගුණ කෑමක්. මෙහි ඉබේ හැදෙනවා. මෙහි සමහර අය ගොඩක් ලොකුවට වගා කරන්න තින්නවා. වගා කරොත් ඉතින් ලොකු මුදලක් ගන්න පුළුවන්. තිබ්බටු. අනිත් එක වෙරළු. ඕන් ඉතින් වෙරළු තියෙන ඇති වෙන්නේ. ගිය පාර මල් තිබුණ ලොකුවටම ගහේ යන්න යම් ප්‍රමාණයක් ගෙඩි හැදිලා තියෙනවා. මේ පොඩි ළමයි තමයි කන්නේ වැඩිපුර. දහම් පාසල් ළමයි එහෙම ආවට පස්සේ මේ ගහ වටේ බැඳගෙන කඩනවා. ගැටද හොඳ ඒවද ඔක්කොම ඉවර වෙන්නම කඩනවා. මේ තියෙන ඩ්‍රැගන් ෆෘට් අවුරුදු ගාණක් වෙනවා තාමත් තිබුණා වගේම තමයි. හැදෙන්නේ. කවුරු හරි දන්නවා නම් ඒකට හේතුව කියන්න මොකක්ද? අපි දන්නෙත් නෑ සාත්තු ඉඳ හිට කරනවා. ඉතින් එච්චරයි. හරි තෙරුවන් සරණයි හැම දිනකටම.